ඇත්තටම මට ඔහෙලාගෙන් දැනගන්න දෙයක් තියෙනවා. මං ඉංග්‍රීසි වලින් දොඩද්දී එච්චරටම අවුල්ද? මොකද මං හිතන්නේ මට ෆැක්ටරි මල්ෆන්ක්ෂන් එකක් මේක. සාමාන්‍යයෙන් ස්පීච් ප්‍රොඩක්ෂන් එකක් හැදෙන්නේ මොලේ බ්‍රෝකාස් සහ වර්නිකිස් ඒරියාවල කම්බිනේෂන් එකෙන්. එතකොට මගේ සිංහල ඇක්සන්ට් එක ඇවිල්ලා හරිම ඒන්ජලික්. හැබැයි මම ඉංග්‍රීසි වලින් දොඩන්න ගත්ත ගමන් මගේ ඉංග්‍රීසි ඇක්සන්ට් එක හැවිල්ලා I'm a demon from hell වගේ. මට තේරෙන්නේ නැහැ මම ෆේක් කරන්නේ එහෙම. මේ මගේ ඇත්තම ඇක්සන්ට් එකෙන් තමයි මම මේ දැන් දොඩන්නේ. මම හරිම නයිස් but I'm bitchy nice. මට එහෙම ඇක්සන්ට් එක ෆේක් කරන්න ඕනේ නැහැ. මම ඩවුන් සවුත් පොඩි ගමකින් මගේ රූට් එක පටන් ගත්තේ. අම්මයි තව එක පවුලකේ විතරයි දවසල ඉංග්‍රීසි කතා කරේ. ගොඩක් අයට තවමත් අපේ ගමේ ඉංග්‍රීසි කතා කරන්නවත් ඉංග්‍රීසි තේරුම් ගන්නවත් බෑ. මං හිතන්නේ අතේ ඇඟිලි ගන්නටත් අඩු පිරිසක් තමයි ඉන්නේ ඉංග්‍රීසි හරියට කතා කරන්න පුළුවන් සහ තේරුම් ගන්න පුළුවන්. මම self study ගොඩක් කරපු කෙනෙක්. එතකොට මගේ ඉංග්‍රීසි accent එක formation එකේදීම malfunction. මොකද මට එහෙම native speakers ලා හම්බුනේ නෑ. මම ගොඩක් self study කරද්දී මම ගොඩක් දේවල් වැඩියට මතක තියන් තියෙනවා. ඉතින් මට අදටත් සමහර දේවල් මම දැනගත්තට මට ඒක correct කරන්න බෑ. මොකද මගේ brain එක train වෙලා තියෙන වැරදි විදිහකටනේ. මට සමාව වෙන්න ඕනේ. මම ඇත්තටම සමාව ඉල්ලනවා මගේ English accent එක නිසා ඔයාලා නිකන් අපහසුතාවයටපත් වුණා නම් I can't help it, okay? Sorry. Bye. මම දොඩට කියන්නේ I'm so sorry.